මෙන්න මෙයා at එක at ගාව ඔබ ගාව මම ඉන්නෙමි කියන්න ඕන නම් at එක ගන්න පුළුවන් නේ ඔබ ගාව මම ඉන්නෙමි කියන්න ඕන නම් at එක ගන්න පුළුවන් හරිනේ ඊළඟට ඔයාට at එක දාත හැකි පුතේ හරියටම ටක්කෙටම වෙලාවල් වලට වෙලාවකට ටක්කෙටම වෙලාවකට හැම වෙලාවකටම නෙමෙයි උදාහරණයකට පුතේ එක වෙලාවක් අරගත්තොත් මෙහෙම 8යි තියා උතාට කියන්න පුළුවන් at 8:30 pm 8යි දිහට වෙලාවල් දෙකක් ගත්තට බෑ මේකෙන් කියන්නේ නැහැ මේ මං කියනවා තේරුම් ගන්න හොඳට හරිද මේකෙන් කියන්නේ නැහැ වෙලාවල් වෙන හැම එකකටම ඇඩ් දාපියව කියලා වෙලාවක් දැක්ක තැන ඇඩ් දාපියව කියලා කියන්නේ නැහැ 8ට 9ට 8:30ට 7:05ට 12ට කීකී හරියටම ට දාලා ටක්කෙට වෙලාවල් දෙනව නේද ට දාලා ඒවට විතරයි ඇඩ් දාන්නේ වෙනත් ඒවත් තියෙනවා වෙලාවල් වලට පාවිච්චි කරන්න. සුදු පුතේ වෙලාවක් දැක්ක ගමන් ඇට්ට දාන්න එපා ඉදින් පිටින් ගාලා. එහෙම නැහැ. දැන් මගේ පුතාලා හිතන්නේ මෙහෙම කියනවා කියලා. මම මෙතන මේ පුතාලා එල පෙන්නන්නම් මම පුතාලා සුට්ටල් එල පෙන්නන්නම්. පුතාලා එන්න ගනී කියලා මට බයයි ඒකයි. මේ මෙහෙම කියන්න ඕනි. 8 සිට 8 වන තුරු. හරිද? කොහොමද දැන් කියන්නේ මෙතන තියෙන්නේ සිටනේ. එහෙනම් පුතේ සිට කියන්න දාන්න ඕනේ from. මෙතන තියෙන්නේ තුරුනේ. එහෙනම් පුතේ තුරු දාන්න ඕනේ till. පැහැදිලිද? ආන් එහෙම අර අදහසට අනුව නිපාත වෙනස් කරන්න පුළුවන් අපිට. අදහසට අනුව නිපාත වෙනස් කරන්න පුළුවන්. හැබැයි සුදෝ 8ට නම් at තමයි. පැහැදිලිනේ? at තමයි.